ආණ්ඩුව වැඩ පිළිවෙල එදා ඉඳලා මම දන්නේ මම අපි බලාපොරොත්තු දෙයක් වුණේ. හරිද? ඒකින්ද සෑහෙන වටනවා දැන් යාළුවා ඉතින් මේ මෙතෙක් කාලයක් බලපු විදිහට මම දැන් සෑහෙන ඔච්චරම හොඳයි නේ. මොකද වංචාවයි දූෂණය ඒක නැති වෙලා තියෙන එක මාරම ලොකු දෙයක්. මම දන්නවා වරදක් වෙන්නේ නැහැ කියලා. මොකද හොඳ නායකයෙක් ඇවිල්ලා තියෙනවා. අවංක නායකයෙක්. පෞද්ගලිකව මට කිසිම දෙයක් බලාපොරොත්තුවක් නැහැ. එදා ඉඳලම අපිට ඕනේ මේ රට. මල්ලි හැමදාම උනේ ඉහළ තරනේ බිම් මට්ටමෙම තමයි. ඕක එදා ඉඳලා ඔය පක්ෂෙට උනේත් ඕක තමයි. ඒ කාලෙත් ඔය විජේ වීරලයි වගේ නායකයෝ කරේ නැහැ වැරදි වැඩ. කරේ සාමාන්‍ය බිම් මට්ටමේ කට්ටිය. ඒක තමයි විනාශ උනේ. යාලා තමයි වැරදි වැඩ කරේ. පෞද්ගලික දේවල් කරගත්තා. ඒ පෞද්ගලික බලය ගැනීම කරා. ඒක තමයි හේතුනේ. ඒක තමයි අපි අර සහෝදරයට මුත් කියන්න බෑ. එයාගේ වැඩ පිළිවෙල කරගෙන යන ඉතින් එයාගේම අනිත් රජ නිලධාරි. ඒ කියන්නේ ගොට්ටෝ ටිකක් ඉන්නවනේ. අරුන්ට කඩයන් ටිකක් ඉන්න හරක් ටික එහෙම කොහොමත් ඉන්නවනේ මල්ලි. ඇත්තට මේක තමයි වෙලා දෙන්නේ. උන් කැමති නෑ උන්ට කාලා පුරුදු වෙලා මුන්ට ඕන මේ කණ එක නතර කරන්නේ කොහොමද කන්න ඕන. ඒකයි වෙලා තියෙන්නේ. ඇත්තටම. නැත්නම් ඉතින් මෙච්චර මේ Tamanට අපිට දැනෙන්නේ නැද්ද මල්ලි මේ ඇත්තටම මේ මෙහෙම දෙයක් මේ රටේ දැන් හොඳ දෙයක් තියෙනවා කියලා. දැන් අපි මේ මහ ලොකු සල්ලිකාරයෝ නේ. අපි මේ එදා වෙල කොහමරි ආයෙත් ජීවත් වෙන්න හරි ඇත්තටම. ඔයාටත් තියෙනවා නම් මටත් තියෙනවා නම් අනිත් මිනිස්සුන්ට හොඳ නැද්ද එහෙම? ඇත්තට මේකනේ වෙන්න ඕනේ. දැන් මේ කාපුවෝ උන්ට මේක රහ අතාරින්න බෑලා මේ වදේ කරගෙන තිබ්බි. ඇත්තටම කිසිම දෙයක් මල්ලි මං කිසිම ආණ්ඩුවකින් ඉල්ලලා නැහැ. මට කිසිම දෙයක් ලැබිලත් නැහැ. මට ඇත්තටම මං හරි දුප්පත්. මට මේ දරුවෝ 4 දෙනෙක් හිටියා. මට රස්සාවක් නැතුව හිටියා. මම සමෘද්ධිය ඒව මම ඒ ඉන්නවා මං ඒ ආණ්ඩුවට බයිනව නෙමෙයි. ඒක මං කොහොමද දන්නේ යාළගේ හැටි බව. වැඩක් නැහැ මල්ලි ඔයා කතා කරලා ඇත්තනම. ඔයාලා අපි කවුරුත් දන්නවනේ.